හරි වැඩ කරන වෙනි ඕන මම පොඩ්ඩක් ආයෙ අඳලා පෙන්නන්නම් මේක. මේ බලන්න. මෙන්න ඔන්න බඩු. මුත්‍රදර නාලිකාව නේ. සක්‍රීය වර්ණීය ප්‍රතිශෝෂණයට ලක් වෙනවා විදුලි සමගල නාලිකාවේ ඉඳලා අන්තරාල තරලයට කවුද? සෝඩියම් ධන 100% ග්ලූකෝස් ඊට පස්සේ කවුද? ඇමයිනෝ අම්ල. සක්‍රීයව. පැහැදිලි නේද? අක්‍රීය වර්ණීය ප්‍රතිශෝෂණයට ලක් කරනවා කවුද? ජලය 80ක් නේ. ඊට පස්සේ K+ බයිකාබනේට් ඕනනම් කැල්සියම් 2+ අක්‍රීයව. මෙතෙන්දී ජලය පමණක් මොකක්ද? අක්‍රීයව. දැන් සාන්ද්‍ර වෙනවා තවත් මේක. මෙතෙන්දී සෝඩියම් ක්ලෝරයිඩ් මෙතන යට කොටසෙන් සක්‍රීයව. සෝරි. සෝඩියම් ක්ලෝරයිඩ් මෙතන යට කොටසෙන් අක්‍රීයව. හෙන්ලේ පුඩුවේ අපි දන්නවා මේකට කියන්නේ හෙන්ලේ පුඩුවේ ආරෝහණ භාව සෝඩියම් ක්ලෝරයිඩ් මෙතනදී අක්‍රීයව මෙතෙන්දී කොහමද? මෙතෙන්දී සක්‍රීයවනේ. හරි. ඊට පස්සේ මෙතෙන්දී කොහොමද ජලයේ ප්‍රතිශෝෂණය වෙනවා ආශ්‍රිතයෙන්. ADH තිබ්බොත් ජලය ප්‍රතිශෝෂණය වැඩි වෙයි. දැක්කද? තේරෙනවද? ඇල්ඩෝස්ටෙරෝන් බලපෑම කොහොමද තියෙන්නේ? සෝඩියම් ප්ලස් සක්‍රීයව අන්තරාල තරලයට K+ මොකක්ද? ඔව් සක්‍රීයව මොනවා කරනවද? ස්‍රාවය කරනවා. කවුද ඒක කරේ? ඇල්ඩෝස්. ඔය වැඩේ මේ තැන් දෙකෙදිත් වෙනවා. මෙතන විශේෂ තව දෙයක් වුණා මොකක්ද? බයිකාබනේට් මෙතනින් වර්ණීය ප්‍රතිශෝෂණයට ලක් වුණේ කොහමද? සක්‍රීයව. ඉතින් මෙන්න මේ chart හොඳට නේ ඇඳලා කරලා පාඩම් කරන තැන් වල ගහගෙන ඔය නිකන් වෙන වැඩක් කරන වෙලාවට බලන්න. නේ දැන් ඔයාලා කාමරේ ඉඳලා බත් කනවා කියලා හිතන්නකෝ. අන්න ඒ වෙලාවට නිකන් ඕක නිකන් බලන්නකෝ අන්න මතකෙ හිටින්න. කරනවා කියලා හිතාගෙන වැඩ කරොත් ඒවා සාර්ථක වෙන්නේ නැහැ. එහෙම වෙන්නේ නැහැ කාගේවත්. හිතන දේවල් වෙන්නේ නැහැ ළමයි. හරි. බනටත් කියන්නේ ඒකනේ හරි. හිත තද කරගෙන වැඩ කරන්නත් බෑ. ඒක හරි. චුට්ට දිනපතා කරන්න. දිනපතා ඔබ කරන කුඩා දෑ. අවසානයේ මහා සම්ප්‍රයුක්තයක්. දැක්කා? දැන් ඔයාලගේ ඕන විෂයක මම දන්නවා 90 සීමාවට සර්ලා කරලා තියෙනවා නේ. ඉතින් ඔයාලට එහෙනම් මොකද කරන්න තියෙන්නේ? පළාත් සභා ප්‍රශ්න පත්‍ර ටිකක් හොයාගෙන නේ. තේරෙනවද? දැන් අර නුවර ආසිරි හොස්පිටල් එකට මෙහා පැත්තේ තියෙනවා ෂා කොමියුනිකේෂන් කියනවා. හරි. අන්න ඒකේ තියෙනවා පළාත් සභා ප්‍රශ්න පත්‍ර උත්තරත් එක්ක. කෙමිස්ට්‍රි ෆිසික්ස් ඒ විදිහට. පැහැදිලි නේද? ලේසි ප්‍රශ්න ගොඩක් කරනවට වැඩිය හොඳ ස්ටෑන්ඩඩ් ප්‍රශ්න 10ක් 15ක් කරන එක ඇති. තාපයෙන් පාස් පේපර් ටික කරලා තාපේ පාඩමෙන් අන්න පළාත් සභා ප්‍රශ්න පත්‍ර ටික කරනවා. 10ක් විතර. ඒතර තාපයෙන් ප්‍රශ්න 20ක් කරාම ඇති. තාපයෙන් ප්‍රශ්න 100ක් කරන්න යන්න එපා. ඇයි? එච්චර අවශ්‍ය වෙන්නේ නැහැ. ප්‍රශ්න 20ක් විතර කරාම ඇති. තේරෙනවද? එතකොට යාළුවට ඒ ඊළඟට විභාගය අහන එක කරන්න පුළුවන් අර පරිසාධන මට්ටමට ඔයාලා එනවා.
හරිද වැඩි රයිට් ආ. එතන මතක තියාගන්න ජලය කොහොමත් ආශ්‍රිතයෙන් විදුර සංවර්ධන නාලිකාවේදී ප්‍රතිශෝෂණය වෙන ADH ඇති විට ජලය ප්‍රතිශෝෂණය වීම වැඩි වෙයි. දැක්කද? හරි. ඒතර කෙනෙක් කියනවා ADH මගින් ADH වල කාර්යය ගත්තොත් මොකක්ද? ජලයේ ප්‍රතිශෝෂණය උත්තේජනය කරනවා. ඉතින් ඒවා ලියන්න යන්න එපා. ඒවා වැරදි. ඒවා වැරදි. හරි. වෘක්ක මගින් සිදු කරන සමස්ථිතික ක්‍රියාවකි රුධිර පරිමාව සහ රුධිර පීඩනයේ යාමනය. මේට සම්බන්ධ නොවන්නේ. ඒතකොට ඔයාලා දන්නවා රිනින් ස්‍රාවය අනිවාර්යෙන් එන්න ඕනේ. ඒ රිනින් තමයි ඔයාලා දන්නවා. රිනින් තමයි මොකක් කරන්නේද? ඇන්ජියෝටෙන්සිනෝජන් ඇන්ජියෝටෙන්සින් 1 බවට පත් කරන්නේ. කියන්නේ ඇන්ජියෝටෙන්සින් 1 හදන ප්‍රතික්‍රියාවට ඕන කරන්නේ රිනින්. රිනින් ස්‍රාවය කරන්නේ වකුගඩුවෙන්. වකුගඩුව එතකොට මේ බලන්න එන්සයිමත් ස්‍රාවය කරනවා. වකුගඩු හෝමෝනත් ස්‍රාවය කරනවා. දැන් වකුගඩුත් මොනකද මේ? අන්තරාසර්ග බහිරාසර්ග දෙකටම දායක වෙනවා. මොකද රිනින් එන්සයිමය හෝමෝනය කවුද? එරිත්‍රොපොයිටින්. රුධිර පීඩනය සහ පරිමාව පහළ යාම හයිපොතැලමසේ සංවේදී ප්‍රතිග්‍රාහක මගින් නෑ. රුධිර පීඩනය පහළ යාම නෙවෙයි අල්ලගන්නේ මොකද්ද? හයිපොතැලමසේ තියෙන්නේ රුධිරයේ ආශ්‍රිත පීඩන ප්‍රතිග්‍රාහක. තියාගන්න. එයා අපි දන්නවා ලේවල ලුණු ගතිය වැඩි වෙලා. කියන්නේ රුධිරයේ මොනවද? රුධිරයේ සෝඩියම් ක්ලෝරයිඩ් වැඩි වෙලා පැහැදිලි නේද? හරි. වතුර අඩු වෙනකොට, ජලය අඩු වෙනකොට රුධිරයේ ආශ්‍රිත පීඩනය වැඩි වෙනවා 300 MOSM දක්වා. රුධිරයේ ආශ්‍රිත පීඩනය වෙනවා 300 MOSM දක්වා. හරි. ඒතර ඒක අඳුරගන්නේ හයිපොතැලමසේ තියෙන ආශ්‍රිත පීඩන ප්‍රතිග්‍රාහක. ඇන්ජියෝටෙන්සින් 2 මගින් දමනිකා සංකුචනය. හරි. ඇන්ජියෝ කියන වචනේ භාවිතා කරන්නේ ඔය මේ ග්‍රීක භාෂාවේ ඇන්ජියෝ කියලා කියන්නේ මොකක්ද මේ? ඇන්ජියෝ කියලා කියන්නේ රුධිර වාහිනී. ඇන්ජියෝ කියන්නේ රුධිර වාහිනී වලට. ටෙන්ෂන් ටෙන්ෂන් කියන්නේ මොකක්ද? තද කරනවා. දැක්කද? එතකොටත් ප්‍රෙෂර් එක වැඩි වෙනවා. දැන් ප්‍රෙෂර් අඩු වුණාමනේ වෙන්නේ ඔය වැඩි නේ. ඒකත් පෙන්වන්න ඕනද ඔයාලට? ප්‍රෙෂර් අඩු වුණාම මොකක්ද වෙන්නේ? ඈලමයි මේ බලන්න. රුධිර පීඩනේ ලවණ බහිස්රාවය අධික වෙනකොට කෙනෙක්ගේ ලවණ බහිස්රාවය අධික වෙනවා. කෙනෙක් හොඳට දාඩිය දානවා, මුත්‍ර පිට කරනවා. ප්‍රශ්නේ දවසක් කියලා ගන්නකො ග්‍රවුන්ඩ් එකේ සෙල්ලම් කරනවා. ලවණ බහිස්රාවය. හරි? එතකොට ලවණ බහිස්රාවය වෙනකොට රුධිරයේ සෝඩියම් අයන සාන්ද්‍රණය මොනව වෙනවද? අඩු වෙනවා. ලේවල සෝඩියම් අයන සාන්ද්‍රණය අඩු වෙනකොට දැන් මෙන්න රුධිර වාහිනියක් මෙන්න අන්තරාල තරලයේ ඉඳලා අපි දැනතොත් ලේවල ද්‍රාවීභය අඩු වෙලා ජල විභය වැඩි වෙනවනේ ලේවල. එතන මේ අන්තරාල තරලයේ තියෙන ජලය ආපහු මෙහෙට එන්නේ නැහැ ළමයි. කොහෙට එන්නේ නැද්ද? අන්තරාල තරලයේ තියෙන ජලය රුධිර වාහිනිය වලට එන්නේ නැහැ. හරි? එතන ඕන්න රුධිර වාහිනිය වලින් එළියට මොනව යන්න පුළුවන්ද? ජලය යන්න පුළුවන්. අන්තරාල තරලයට රුධිර ප්ලාස්මේ. දැන් මොකද්ද වෙන්නේ? රුධිර පරිමාව අඩු වෙනවා. දැන් රුධිර පරිමාව අඩු වෙනවා. බ්ලඩ් වොලියුම් එක අඩු වෙනවා. නේද? රුධිර වාහිනිය තුළ රුධිර පරිමාව අඩු වෙනකොට රුධිර පීඩනය අනිවාර්යයෙන් මොනව වෙන්න ඕනද? අඩු වෙනවා. රුධිර පීඩනය අඩු වෙනකොට මොකද්ද වෙන්නේ? වකුගඩු වලින් මේක අඳුන ගන්නවා. අඳුනගෙන රිනින් කියන එන්සයිමේ ස්‍රාවය කරනවා. කවුද එන්සයිමේ නම? රිනින්. රිනින් වලින් මොකද්ද කරන්නේ? ඇන්ජියෝටෙන්සින් 1 බවට පත් කරනවා. ඇන්ජියෝටෙන්සිනෝජන් ඇන්ජියෝටෙන්සින් 1 බවට පත් කරනවා. රිනින්. මේක පෙනහළු වලින් එනකොට පෙනහළු වල තියෙනවා ACE කියලා එන්සයිම් එකක්. ඇන්ජියෝටෙන්සින් කන්වර්ටින් එන්සයිම්. එයාට පුළුවන් මේක ඇන්ජියෝටෙන්සින් 2 බවට පත් කරන්න. ඇන්ජියෝටෙන්සින් 2 ඇවිල්ලා කෙලින්ම බලපානවා කොතෙන්ද? අධිවෘක්ක බාහිකයට. දැන් කවුරු ස්‍රාවය වෙන්නේ? ඇල්ඩෝස්ටෙරෝන්. ඇල්ඩෝස්ටෙරෝන් වල කතාව මම කලින් ඔයාලට කියා දුන්නා. ඇල්ඩෝස්ටෙරෝන් වලින් මොකද්ද කරන්නේ? විදුර සංවර්ධන නාලිකාව වෙනුයි සංග්‍රහ කරන නාලිකාව වෙනුයි සෝඩියම් ධන ප්‍රතිශෝෂණය වැඩි කරනවා. දැන් ලේවල ලුණු අඩු වෙච්ච ඉඳන මේක උනේ. දැන් ලේවල ලුණු වැඩි වෙනවා. සෝඩියම් ප්ලස් වැඩි වෙනවා. ලවණ වැඩි වෙද්දි නැවත මොකද්ද වෙන්නේ? ඉතින් ලේවල ලවණ වැඩි වෙද්දි ආයේ ADH හරහා ජලයේ ප්‍රතිශෝෂණය වීම වැඩි වෙනවා. ඉතින් ඒතර නහර පිම් වෙනවා. ප්‍රෙෂර් එක මොනවා වෙනවද? වැඩි වෙනවා.